මේ දවස්වල TikTok වල Facebook වල වෛරල් ගියපු ෆොටෝ එකක් තමයි මේ පහළ තියෙන්නේ. එක්තරා මාධ්‍ය ආයතනයක නිවුස් කියන්න කලින් ඒ වෙන ක්‍රියාවලිය වීඩියෝ එකක් විදියට සෝෂල් මීඩියා වල එළියට ඇවිල්ලා තිබ්බා. ඒකේ ෆොටෝ එකක් තමයි ඔය පහළ දාලා තියෙන්නේ. එතකොට මේකට සමහර මිනිස්සු බැනලා තිබ්බා, සමහර මිනිස්සු මේකට hina වෙලා තිබ්බා. හැබැයි පුතේ මට නම් හිතෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඒ කියන්නේ අපි ටීවී එක බලනකොට අපි ඒ නිවුස් එක බලන පැය භාගෙ විතරයි අපිට පේන්නේ. හැබැයි ඒ නිවුස් කියන එක ඇතුලේ විශාල ක්‍රියාවලියක් තියෙනවා. විශාල මිනිස්සු ප්‍රමාණයක් ඒ වෙනුවෙන් මහන්සි වෙනවා. ඒ වෙනුවෙන් කැපකිරීමක් කරනවා. වීඩියෝ කරන මිනිස්සයා, ලයිට්ස් හදන මිනිස්සයා, ඊට පස්සේ මේකප් කරන මිනිස්සයා, ඒ විතරක් නෙමෙයි. ප්‍රවෘත්ති කියන මිනිස්සු උනත් ප්‍රවෘත්ති කියන්න කලින් ඒකට ලෑස්ති වෙන්න ඕනේ. ඒ සම්පූර්ණ ක්‍රියාවලිය විශාල ක්‍රියාවලියක්. ඒකට විශාල මිනිස්සු ප්‍රමාණයක් දැවැන්ත විදිහේ කැපකිරීමක් කරනවා. හැබැයි අපිට එළියට පේන්නේ අර නිවුස් කියන පැය භාගය ඇතුළත වෙන දේවල් විතරයි. ඒ වගේ තමයි පුතේ ඔයාගේ සාමාන්‍ය පෙළ රිසල්ට් එක. මිනිස්සුන්ට පේන්නේ ඔයා ගන්න රිසල්ට් එක විතරයි. හැබැයි ඒක පිටිපස්සේ විශාල මිනිසුන් පිරිසකගේ විශාල කැපකිරීමක් තියෙනවා. ඕගලන්ගේ අම්මලා තාත්තලා ඔයාගේ රිසල්ට් එක ගන්න මහන්සි වෙනවා. ඔයාට කන්න බොන්න දෙන එක, සල්ලි වියදම් කරන එක, ඒවා ඔක්කොම විශාල කැපකිරීමක් විතේ. ඊට අමතරව ඔයාගේ පාසල් ගුරුවරු, ඊට අමතරව ඔයාගේ අයියලා අක්කලා මේ සියලු දෙනා දැවැන්ත කැපකිරීමක් කරනවා ඔයාගේ පිටිපස්සේ ඉඳගෙන ඔයාගේ රිසල්ට් එක වැඩි කරන්න. හැබැයි කවදාවත් මේ මිනිස්සුන්ගේ මහන්සිය, ඒ කැපකිරීම සමාජයට පේන්නේ නැහැ. සමාජයට පේන එකම එක ඔයා සාමාන්‍ය පෙළට ගන්න රිසල්ට් එක විතරයි. ඒ නිසා පුතේ ඔයාගේ රිසල්ට් එක වැඩි කරගන්න ඔයා මහන්සි වෙන්න. එතකොට තමයි ඔයා වෙනුවෙන් කැපකිරීමක් කර මිනිස්සුන්ට වටිනාකමක් හදලා දෙන්න ඔයාට පුළුවන්කම ලැබෙන්නේ.